ආයිබෝන් හැමදිනාටම අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ බාබකියු මැෂින් එකක් ලේසියෙන් හදාගන්න විදිය. මම මේකට යොදාගෙන තියෙන AC ගෑස් තියෙන පොඩි සිලින්ඩර් එකක්. මුලින්ම ඉස්සෙල්ලාම අපි ඔක වටේ තියෙන තින්ත ආලේපනේ ඉවත් කරගන්න ඕන ඔය විදියට ග්‍රයින්ඩර් කරලා ඒ වුණාම ඔන්න ඔය විදියට තමයි ඔක දිස්නේ තියෙන්නේ අපිට පේන විදිය. ඔන්නම හරියටම තින්ත ටික යවා ගන්න ඕන නැත්නම් රත් වෙනකොට තින්ත උණු වෙනවා. ඔන්න ඔය විදිහට යවාගෙන අපි ඊට පස්සේ ඒක දෙකට පලා ගන්න ඕන. පලාගෙන ඉවර වෙලා හරි මැදින් ඊට පස්සේ ඒක අර දෙපැත්තේ අඩු දෙක හැටියට මම ගත්තේ ඒකේ උඩ සිලින්ඩරේ උඩ තියෙන අර කොක්ක වගේ එක දෙකට කපනවා. කපලා ඒක දෙපැත්තට පාහනවා. ඔන්න ඔය ආකාරයෙන්. පාහලා ඊට පස්සේ මම ස්ටෑන්ඩ් එක කකුල් දෙක අඟලේ බොක්ස් බාර් වලින් හදලා තියෙන්නේ. එනේ ඔය විදිහට තමයි ඉතින් මම දුම්බටයක් දාලා තියෙනවා. ඒක වහන්න පොඩි කෑල්ලක් අයි කරලා තියෙනවා. අර තියෙන අඬු දෙක. එතකොට යටින් සිදුරු ටිකක් මම විදලා තියෙනවා. මොකද වහලා තියෙන වෙලාවේදී ඕකට වාතාශ්‍රය ලැබෙන්න ඕන නිසා අඟුරුපත් වෙන්නේ නැහැ නැත්නම්. ඔන්න ඇතුළ නිමා ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔය පොඩි පටි දෙකක් වහලා තියෙන ඕකට තමයි දැල රඳවන්නේ. අමාරුවක් නෑ. ඔක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔකට තින්ත ආලේපනය කරන ඔන්න ඔය විදිහට. මොකද නැත්තම් හොඳ පෙනුමක් එන්නේ නැහැ. මලකඩ කන්නත් බලනවනේ. ඔය විදිහට මම මැට් තින්ත එකක් ගහනවා. තින්ත ගහලා ඉවරනාට පස්සේ ඔය විදිහට තමයි ඔක පෙනුම තියෙන්නේ. පිටිපස්සට මම දාලා තියෙනවා විශේෂයෙන් මට කියන්න අමතකුණා. ඒක තමයි බ්ලෝවර් එක. අර පිටිපස්සට ඔයගොල්ලෝ පේනවා ඇති පොඩි කෑල්ලක් වගේ තියෙනවා. අනේ ඒකේ තමයි පොඩි බ්ලෝවර් එකක් මම හදලා තියෙනවා. මොකද ඔකට සාමාන්‍යයෙන් අපි දැන් ගින්දර පත්තු වෙන පිඹින්න ඕනනේ. ඒක හරි කරදරයක්. ඔය තියෙන ඇතුළේ දැල තියෙනවා. යටින් අර චූටි කොටු දැලක් දාලා තියෙනවා. ඒකට තමයි අපි අඟුරු ගල් අඟුරු දාන්නේ. පොල්කොට අඟුරු හරි. අර මැදින් සිදුරක් වගේ තියෙන ඒ සිදුරෙන් තමයි අර බ්ලෝවරෙන් එන හුලම් පාර උඩට එන්නේ. ඔව්. ඔන්නෝම තමයි තියෙන්නේ දැන්. ඉන්න බ්ලෝවර් එකත් හයි කරලා ඉදිරියේදී තියෙන වීඩියෝ එකේ බලන්න බ්ලෝවර් එක වැඩ කරන විදිය. ඉතින් අද කාලේ ඇත්තටම බයිට්ස් වලට සෑහෙන වේදමක් යන හින්දා ඔක අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මම ගල් අඟුරු නැහැ පොල්කට අඟුරු දාලා පත්තු කරන්නේ. බ්ලෝවර් එක ඔය දාලා තියෙන්නේ. අපිට පිඹින්න අවශ්‍ය නැහැ. ඔන්න ඔය විදිහට ලොකු ගින්දරක් ඇවිල්ලා පොල්කට සියල්ලම අවලව ගන්න පුළුවන්. ඔය තියෙන ඔය බ්ලෝවර් එක ඕකෙන් යන හුලම් පාර පොල්කට අඟුරු මැදින් උඩට එනවා. එතකොට හොද්දට ඇවිලෙනවා ඔක්කොම අඟුරු ටික. නැත්තම් අපිට ඔකට පිඹින්න එපා. හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපේ මස් කෑලි ටික තියලා හොඳට බාබකියු කරගන්න තියෙනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද මේක වහන්න පුළුවන් නේ. වැහුවාම හොඳට තැම්බෙනවා. වැඩි වේදමක් යන්නේ අහක දාන දේවල් වලින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් හරි වටිනවා ඇත්තටම. ඔය තියෙන වහලා තියෙන වෙලාවක් බලන්න අර කරපුවාම මේකින් අර හිමාලය වගේ දුම එළියට එනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන්ම බාබකියු මැෂින් එකක් හදාගන්නේ. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.